ජය වෙන්න ඕනේ හැමෝටම. මේ තියෙන රේසෙඩ්ඩාර එකක්. මේකේ ගැස්මක්, ඒ කියන්නේ ගැහෙනවා බයික් එක. ඒ කියන්නේ නෝමල් පිකප් එකේදී කන්ද යනකොටයි ගැහෙනවා මේක. ඒ තමයි මේකේ ආපු ලෙඩේ. ඔයාලට පේන මේ පින් එක. ක්ලච් එකේ පින් එක, ගයිඩ් පින් එක. මේක කට්ට වැටිලා එකක්. මේකේ පොලිය නම් ඇත්තටම හොඳට තිබ්බා. පොලිය යන්තම් බේරිලා තිබ්බා. ඊට පස්සේ අපි ගලවලා බැලුවා. ඇත්තටම පින් එකේ පින් හෝල් එකේ නම් ප්‍රශ්නයක් නැහැ. තව මේකෙන් දුවන්න පුළුවන්. එතකොට ඉන්න ප්‍රශ්නයක් නැහැ. ප්‍රෙෂර් ගිහිල්ලත් නැහැ. ක්ලච් ෂූ 3 ගිහිල්ලා තිබ්බේ. නෝමල් ක්ලච් ෂූ 3ක් දාලා තියෙන්නේ. ඔව් එතකොට මේකේ නෝමල් ක්ලච් ෂූ 3 අයින් කරන්න ඕනේ. මේක ඇත්තට හොඳ නෑ ක්වොලිටි එක. අපි මේකට දැම්මා ඔරිජිනල්ම දාන්නත් විදිහක් නෑ. මේ කස්ටමර්ට ඇත්තටම බජට් එක ප්‍රශ්නේ. සෙකන්ඩ් ක්වොලිටි එක වගේ අරන් දැම්මා. ප්‍රශ්නයක් නෑ. දැන් ගේන බඩු ගේන ගම තියෙන්නේ. ඒකට මේකේ බෙල්ට් එක ඔරිජිනල් බෙල්ට් එක තියෙන්නේ. දාපු එකක්. ඒ කියන්නේ ඒකෙත් දෙපැත්තේ කොලර් එක රවුම් වෙලා තියෙනවා. එන්නේ බෙල්ට් එක ගෙවිලා ගියා. බෙල්ට් එක වල පේනවද? අර පුල්ලි වැටලා තියෙන්නේ මේ රබර් කෑලි වල. එතකොට මේකේ බෙල්ට් එක රිප්ලේස් කරන්න ඕනේ. මේක එතකොට මේ වී රබර් ටික දාන්න ඕනේ. රෝලර් සෙට් එක හොඳට තියෙනවා. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පේනවද ක්ලච් එකේ ප්‍රශ්නේ නිසා පළුවේ වැදිලා තියෙන බෙල්ට් එක. ඔය මම පෙන්නන තැන වැදිලා තියෙන්නේ. බට් එක දාලා හයි කරා. කිසිම ප්‍රශ්නයක් නැහැ. දුවලා බැලුවා. ගැස්මක් මොකුත් නැහැ. thank you.